අයිබෝන් වෙලා කොලෙත් එක්ක එකතු වෙලා ඉන්නේ 2026යි 1/17 දින පලාපල මේස ලග්නයේ විහිසීම් බහුල කරන දිනයක් පැවති ගැටලුවකින් නිදහස ලබා ගන්නට පුළුවන් යන්නේන ගමන් ගැන සැලකිලිමත් වන්න වෘෂභ ලග්නයේ අවිවේකී බව පොඩ්ඩක් මගහැරෙනවා ආගමික භක්තියෙන් කටයුතු කරන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ යටත් වූ වාත වේදනාවන් නැවත මතු කරන්න ඉඩ තිබෙනවා මිථුන ලග්නයේ නිවිසින් බැහැරව කටයුතු කරන්න සිද්ධ වෙනවා අතමිට මුදල් ගැවසුණත් වියදම් පක්ෂේ නම් බර වැඩි සමහර විට අද අසරණ කෙනෙකුට උදව් කරන්න ඉඩ තිබෙනවා කටක ලග්නයේ හිමි වන ඔබට අද නම් ඥාතින්ගෙන් උපකාර ලැබෙන දවසක් ඒ වගේම පවුලේ කටයුතු වලදී මූලිකත්වය ගන්නා වූ විශේෂ දිනයක් වෙන්නත් පුළුවන් ඔබේ සැලසුම් සාර්ථක කරන දිනයක් සිංහ ලග්න හිමි ඔබට කොහොමද නිතරම යෙදෙන ගමන් බිමන් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඔබේ සහෝදරයෙකුට උදව් කරන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන් කොහොම වුණත් අද ටිකක් සිත සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් දවසක් කන්‍යා ලග්නය ඔබට කොහොමද යටපත් වෙලා තිබුණු සෙම් අමාරුවක් ඉස්මතු වෙන්න පුළුවන් පොකට් එකට නම් යහපත් දිනයක් නෙවෙයි දුරදිග බල්ලා ටිකක් තීරණ ගන්න තුලා ලග්නය ඔබට අද නම් හැබැයි සිත් සතුටු කරන පුවතක් අහන්න ලැබෙන දිනයක් ඒ වගේම ශාරීරික සෞඛ්‍ය ගැනත් බාහිර අලංකාරය ගැනත් හිතන දිනයක් ටිකක් සැහැල්ලුවෙන් ඉදී අද වෘශ්චික ලග්නය ඔබට අද ටිකක් බර වැඩ තියෙන දවසක් හැබැයි හිතපු නැති ලාභයක් ලැබෙන්න පුළුවන් තමන්ගේ මිත්‍රයෙක් සමග අලුත් ගණදිනයකට යන්න ඉඩ කඩ තිබෙනවා ධනු ලග්නය ඔබට ටිකක් ඉවසීමෙන් කටයුතු කරන්න නිවස අත්හැරලා ටිකක් පිට පදිංචියට යන දවසක් සමහර විට හදිසි ගණදිනුවක් වෙන්න ඉඩ කඩ තිබෙනවා මකර ලග්නය ඔබට අම්මගේ පැත්තෙන් අලුත් උදව් උපකාර ලැබෙන්න පුළුවන් ඒ වගේම නව නිවසක පදිංචියට යාම වගේ දෙයක් වෙන්නත් ඉඩ තියෙනවා හැබැයි දුරදිග බලලා කටයුතු කරන්න කුම්භ ලග්නය ඔබට අද නම් ඉතින් ගෙදර ඉඳගෙන ගෙදර අලංකාර වැඩ කටයුතු තමයි කරන්නේ අමනාප වූ කෙනෙක් සමග මිත්‍ර වීමට අවස්ථාවක් සැලසෙන ආකාරයකුත් පෙන්눔 කරනවා මීන ලග්නය ඔබට කොහොමද අද ඔන්න අද ගිවිසුම් ගහන්න නම් හොඳයි ගිවිසුමක් ගහගත්තොත් ඒක සාර්ථක වෙනවා ඒ වගේම නව යාළු මිත්‍රකම් ඇති කරගන්නත් හොඳ දිනයක් ඒ වගේම යම් නීතිමය ප්‍රශ්න තිබෙනවා නම් ඒවත් නිදහස් වන දිනයක් හැටියට තමයි අද දිනය සලකන්නට පුළුවන් වෙන්නේ එහෙනම් මෙන්න මේ ආකාරයට තමයි ඔබේ ලග්න තොරතුරු අද දිනේ අපට ප්‍රකාශ කරන්න හැකි වෙන්නේ එහෙනම් ගිහින් එන්නම්